ආයිබෝන් ළමයි මම කලින් වීඩියෝ එකේ බල ගුණය සම්බන්ධව විස්තරය කතා කරා වීඩියෝ එක දිග වැඩි වෙන නිසා මේක දෙකකට කරනවා බල යුග්මය කොටස තමයි මේකෙදි තියෙන්නේ බල යුග්මයක් කියලා කියන්නේ හරියට උදාහරණයක් වෙන්නේ ටැප් එකක් ඒ කියන්නේ මේකත් කැරකැවීමක් හැබැයි බල දෙකක් එක සමාන බල දෙකක් ප්‍රතිවිරුද්ධ දිශාවට යෙදීමෙන් ඇතිවන භ්‍රමණයකට තමයි කියන්නේ බල යුග්මයක් කියන එක. එතකොට බල යුග්මයකට යුග්මයක් කියන්නේ මොකක් හරි එක තැන කැරකැවීමක් ස්ක්‍රූ පුණියනක් ටැප් එකක් එතකොට කරාමයක් මොකක් හරි එහෙම බල දෙකක් භාවිතා කරලා කරන කැරකැවීමකට තමයි කියන්නේ බල යුග්මයක් කියලා. බල යුග්ම සූත්‍රයේ තියෙනවා මේකත් 10 වසරට අයිති එකක්. නමුත් 11 වසරේ O level වලත් විභාග ප්‍රශ්නවල තියෙන කොටසක් ඉතින් භෞතික විද්‍යාවේ තියෙන මූලික බලය සම්බන්ධ සංකල්ප දෙකක්. ඉතින් බල යුග්මය වෙන්නේ බලය ඒ කියන්නේ එක සමාන බල දෙකක් නිසා එක බලයක්. මේකේ ඒ තියෙන එක සමානුපාතික බලයක් වැඩි කරන මේ බල දෙක අතර තියෙන ලම්බ දුරය. ඒ කියන්නේ මේ බල දෙක කොච්චර පරතරයකින්ද තියෙන්නේ කියන එක ඒ පරතරයෙන් වැඩි කරලා ගන්නවා. ඒ දෙන්න අතර තියෙන දුරෙන්. එතකොට අර සූත්‍රයම තමයි මේකටත් එන්නේ. ඒ කියන්නේ බලය සහ දුර අතර තියෙන එක බලයමයි නිව්ටන් වලින් දුරමයින්නේ මීටර වලින්. එතකොට මේක නිව්ටන් කියන එක්කෙනා බල නිව්ටන් මීටර කියන එකකට ගන්න පුළුවන්. ඒක නිව්ටන් ලියන්න පුළුවන් නම් kg ms ඍණ 2 කියලා සහ මීටර වලින් වැඩි කරලා ගන්න පුළුවන්. ඒකට අන්තිම එකක එන්නේ අර බල යුග්මයේ ආපු kg m වර්ගයේ s ඍණ 2යි. ඉතින් බල යුග්මය ලොකු කතාවක් නෑ. මේක පුළුවන් ද සරලව ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මොකක් හරි දෙයක එතකොට මේකේ කරකවන්නේ එකම දිශාවකට මේ බලය මෙහෙට කරකවනවා පහළ බලය මේ පැත්තට කරකවනවා. එතකොට මේ දිශා දෙකම එකයි. හරි ඉතින් මේක තේරෙන්නේ නැති කියලා හිතනවා සරලව මේ එතකොට බල දෙකම අවශ්‍ය නැහැ. මේ දෙකම සමාන නිසා එකෙන් ඇති කරන ගුණය තමයි බල යුග්මයක ගුණයක් කියන එක. ඒ කියන්නේ දෙපැත්තෙන් දෙපැත්තට කරකැවීමක් වෙන නිසා ඒ කියන්නේ මේකේ අර බල සමතුලිතතාවයේ වගේ බල යුග්මයකදී ඒ කියන්නේ දිශා දෙකක් නැහැ කැරගෙන්නේ. ඒක දක්ෂිණාවර්තව නැත්නම් වාමාවර්තව කියන එක දාන්න ඕනේ. මොකද බලය කියන්නේ දර්ශක රාශියක්. ඒකත් එක්ක දාන එකයි සමීකරණය සුළු කරලා ගන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධ ගැටලු ටිකක් මම පස්සේ අනිත් වීඩියෝ වලින් කරන්නම්. මේ O level විභාග ගැටලු ටික. ඉතින් මේක තමයි බල ගුණය සහ යුග්මය කියන දෙකේ සරල අදහස. ඔයගොල්ලන්ගේ අදහස් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. තව වීඩියෝස් මේක සම්බන්ධව අවශ්‍ය නම් ඒ ටිකත් පහලින් ඔයගොල්ලන්ගේ අදහස් ටික දාලා තියන්න. ඉතින් අනිවාර්යෙන් මේ විභාග ප්‍රශ්න ටිකක් මේ සම්බන්ධව ඉස්සරහා වීඩියෝ වලදී කතා කරන්න. එහෙනම් ඔයගොල්ලන්ට